කෝටි ගාණක් විසි කරලා ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් එකක් ගන්න කලින් ඔයා මේ වාහනේ දැක්කොත් අනිවාර්යයෙන්ම ඔයාගේ තියෙන වෙනස් වෙනවා ෂුවර්. යුරෝපෙන් ආපු මිලියන ගාණක වාහනයක් වගේ පෙනුනට මේක ඇත්තටම කිව්වොත් අපේ සාක්කුවට ගෑවෙන අමුතුම විදිහේ මැජික් එකක්. ඉතින් මචං ඔයා ලැබු ලංකාවේ ගොඩක් අය තාම දන්නේ නැති පාරේ යද්දී කවුරුත් හැල්ලා බලන අලුත්ම චීන යෝධය හේතුව T2 එක ගැන ටිකක් බලමු. බලමුනේ මේක අතිශය දරුණු පෙනුමක් තියෙන රකුසෙක් වගේ පෙනුනට මේක පදින සාමාන්‍ය කාර් එකක් තරම්ම ලේසි කිව්වොත් ඔයා විශ්වාස කරනවා. මේ යක්ෂයාගේ බොනට් එක යට තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ 2 ලීටර් ටර්බෝ එන්ජින් එකක්. හොස්පවර් 254ක නිව්ටන් මීටර් 390ක සුපිරි ටෝක් එකක එළියට දෙන මේ පාරේ යද්දී හරියට නිකන් වේගවත් චීර කෙනෙක් වගේ ඉස්සරහට විදිනවා. හැබැයි ඉතින් මේක නියම ඉංජිනේරු මොලේ තියෙන්නේ රෝදවල. මේකට දාලා තියෙන්නේ අතිනාවින XWD Smart All Wheel Drive ටෙක්නොලොජි එක. සාමාන්‍ය 4x4 වාහනයක වගේ මඩේර නම ඔයා අමාරුවෙන් ගියර් මාරු කරන්න ඕනේ නැහැ. ඒක තියෙන ස්මාර්ට් කම්පියුටර් එක මිලි තප්පරයට පාර දිහා බලන් ඉඳලා ඉස්සන රෝදේ අඳුරගෙන ඒකට විතර ක්ෂණිකව බලය යවනවා. හරියට ඔයා ලිස්සල වැටෙන්න යද්දී නොපෙනෙන කෙනෙක් ඇවිත් ඔයාවත් හදින් අල්ල ගන්නවා වගේ වැඩ. තුමින්තන ගාන මොකද කියලා දන්නවද? එනුමේ මේක ලොකු යකඩ චෙසියක් උඩ දීපු රළු ජිප් එකක් වගේ පේනනට ඇත්තටම ඉංජිනේර්ස්ලා මේක හදලා තියෙන්නේ කායයක වගේ බොඩි චැසියේ එකට තියෙන මොනොකොක් ටෙක්නොලොජි එකකින්. ඒ කියන්නේ කැලේ යද්දී දරුණු පෙනුමක් තිබ්බට ඔයා හයිවේ එකේ යද්දී දැනෙන්නේ ලක්ෂරි යුරෝපීය කාර් එකක යනවා වගේ පුදුම සිනස් ෆීලින් එකක්. ඒ වගේම තමයි මේකෙන් වතුරක් මැද්දෙන් යද්දී වතුර කොච්චර ගැඹුරුද කියලා සෙන්සර් වලින් මැල්ල ඇතුලේ තියෙන ස්ක්‍රීන් එක ඔයාලට ලස්සනට පෙන්නනවා. අමතර කෙනෙක් බැහැලා වතුරේ ගැඹුර බලන්න නම් ඕනේ නැහැ. ඉතින් J2 T2 කියන්නේ නිකම්ම යුරෝපීය වාහනයක් කොපි කරපු එකක් නෙවෙයි. ਉਹ සල්ලි කන්දක් විසි කරන්නේ නැතුව උපරිම සැපයි තාක්ෂණය පිරිමි ගැම්මයි කියන තුනම එකට ගන්න පුළුවන් අනාගතයේ වාහනයක්. ඉතින් ඔයා කැමති නම්බර විතරක් සල්ලි ගාලා පරණ යුරෝපීය වාහනයක් ගන්න. නැත්නම් ඉතින් මොලේ පාවිච්චි කරලා මේ වගේ අති නවීන හැඩකාර චීන රකුසේ පාට දානද? කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකයේ මේ වගේ සුපිරි වාහන ගැන තරලව දැනගන්න දැම්ම පේජ් එක ෆලෝ